හෙලෝ ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරන් ආවා. අපි අද මුලින්ම යන්න මාරවිල කුරුස පල්ලියට. අද ඉරිදා දවසක්. ඒක නිසා පල්ලියේ සෙනඟ වැඩි. මාරවිල කුරුස පල්ලි හාස්කම් පිරුණු තැනක්. ඒ වගේම හරිම නිදහස් තැනක්. ඔයාලත් මාරවිලට આવත් කුරුස පල්ලියට ඇවිත් යන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපි ආවේ වෙන්නප්පේ නයින මඩව වෙල්ලමංගරය වරායට. වරාය තුලට එන්න අපි ටිකට් එකක් ගන්න ඕන. මේන් ගේට් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එක රුපියල් 100යි. ටිකට් එක අරන් අපේ ID එක දීලා තමයි අතුලට එන්න ඕන. අපි ආයේ වරායෙන් එළියට එද්දි තමයි අපිට අපේ ID එක හම්බෙන්නේ. මෙතන නම් අපි ගහන් යන්න තරම් හුළඟ සැරයි. ඒ වගේම ලස්සන 360 view එකක් තියෙනවා. ඔයාලත් ගිහින් බලන්න මේ ලොකේෂන් එකට. මාරම ලස්සන ලොකේෂන් එකක්. මේ තියෙන්නේ කුරුසගහ තොටුපොළ සිද්ධස්ථානය. යුසේවාස් පියතුමන්ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය හාස්කම් වලින් පිරී ඇත. මෙතන නම් මාරම ලස්සන තැනක්. ගම් ඉවුරත් එක්ක තියෙන කඩුලාන පරිසරයත් එක්ක මෙතෙන්ට අමුතු ලස්සනක් ගේනවා. ඔයාලත් මෙතෙන්ට යන්නම ඕන මේ පරිසර පද්ධතිය විඳින්න. ඔයාලත් මෙතෙන්ට එනවා නම් මේ පරිසර පද්ධතියට කිසිම හානියක් වෙන්න නොදී පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න. අන්තිමේටම අපි ආවේ නියගමේ මෝරවලට අපි එද්දිම දැක්කේ මෙම සුන්දර පරිසරය සුරැකීම ඔබගේ යුතුකමයි. මේ බෝඩ් දෙක ඇත්තටම මෝරවල කලින් තිබ්බ වගේ නෙවෙයි, ගොඩක් වෙනස් වෙලා. මේ දික්ටාසු ලිපුණාටුවෙන් පස්සේ දන්න මේ තත්ත්වය ඇති වුණේ. ස්වාභාවික විපත් නිසා කොච්චර වෙනස් වුණත් මෝරවලේ තියෙන සුන්දරත්වය ඒ විදිහටම තියෙනවා. ඔයාලත් එන්න ඒ සුන්දරත්වය මාත් එක්ක විඳගන්න.